තවත් දවසක අලුත් vlog එකකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද vlog එකක ස්ටඩි vlog එකක්. දැන් මම මේ උදේම නැගිටලා ලෑස්ති වෙන්නේ පාඩම් වලට පටන් ගන්න තමයි. ඔයාලා මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් දන්නවා ඇතිනේ. මම මේ විදියට බල්කනි එක පේන තැනක ඉඳගෙන පාඩම් කරන්න ගොඩාක් කැමතියි කියලා. ඉතින් මේ අද උදේත් මම ඒ විදියට මගේ පාඩම් වලට පටන් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔක්කොටම කලින් එදා දවසේ මට කරන්න තියෙන වැඩ ටික ලියාගෙන පාඩම් වලට ටික පටන් ගන්න මම හිතුවා. ෆොරින් කන්ට්‍රීස් වල නම් මේක ගොඩාක් ප්‍රසිද්ධයි. මේකට කියන්නේ to do list එකක් කියලා. ඉතින් මේ වගේ ලස්සන කොළ තියෙන්න ඕන නැහැ. පොඩි නෝට්බුක් එකක් වුණත් කමක් නැහැ. ඒක අරගෙන එදා දවසේ ඔයාලට තියෙන වැඩ ටික පිළිවෙලට ඩ්‍රොප් අවුට් කරගත්තම අපිට අපේ වැඩ ටික පිළිවෙලට කරගන්නත් ලේසියි. අනික ඔක්කොම වැඩ ටිකත් කරනවා. හරි පහසුයි මේ ක්‍රමය. මම කියනවා try කරලා බලන්නකෝ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම එදා දවසේ මට කරන්න තිබ්බ වැඩ ටික ලියාගත්තේ. ඔන්න දැන් මම to do list එක නම් හදලා ඉවරයි. මං කලින් වීඩියෝ එකේ ඔයාලට කිව්වත් වගේ දැන් අපිට මිඩ් එක්සෑම් ඉවර වෙලා අපේ සෙමෙස්ටර් එන්ඩ් එක්සෑම් ලඟ වෙලා තියෙන්නේ. ඒක නිසා දැන් වෙනකොට මොඩියුල්ස් වල ස්ටඩීස් ටික මම ස්ටාර්ට් කරලා තියෙන්න ඕන. ඉතින් මම අද හිතුවා මැක්‍රෝ ඉකොනොමික්ස් වල ලෙසන් එකක් හරි කම්ප්ලීට් කරගන්නවා කියලා. ඉතින් මම මේ හදන්නේ කෝස් වෙබ් එකට ලොග් වෙලා ඒකට අදාළ PDF ටික ඩවුන්ලෝඩ් කරගෙන වෙනම මගේ ලැප් එකේ ෆෝල්ඩර් එකක් හදාගන්න. ඒක හරි පහසුයි. ඒක නිතරම කෝස් වෙබ් එකට අපි යන්න ඕන නැහැ. අර අපි හදාගත්ත ෆෝල්ඩර් එකේ ඔක්කොම ලෙසන්ස් ටිකක් තියෙනවනේ. අනික කෝස් වෙබ් එකෙන් බැලුවොත් අපිට ලෙසන්ස් ගොඩක් මග ඇරෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ක්‍රමය ගොඩක් හොඳයි. ගොඩක් පහසුයි. අපිට ලෙසන්ස් මග ඇරෙන්නෙත් නැහැ. ඉතින් ඔන්න උදේම මට ස්ටඩීස් පටන් ගන්න කලින් ඔන්ලයින් එක්සෑම් එකක් තිබුණා. ඔන්න ඉතින් එක්සෑම් එකත් ඉවර කරලා මං ආයෙත් අර මං කලින් කර හිටපු වැඩේටම ආවා. මේ තියෙන්නේ අපේ මැක්‍රෝ ඉකොනොමික්ස් වලට අදාළ මොඩියුල් පේජ් එක. ඉතින් ඕකෙන් තමයි මං PDF ටික ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. දැන් මම මේ රෙඩි වෙන්නේ PDF ටික ඩවුන්ලෝඩ් කරගන්න. ඔයත් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් මං වගේද එක්සැමිනේෂන්ස් කට ළඟටම එනකන් ඉන්නවද පාඩම් කරන්න. ඒත් කමක් නැහැ. පොඩි ටයිම් ගැප් එකක් තියලා ස්ටඩීස් පටන් ගන්න අමතක කරන්න එපා. මොකද නැත්නම් අපිට කාලය ඉවරනම අපි ස්ට්‍රෙස් වෙනවා. මේ වැඩ ටික කරගන්න පුළුවන් වේද කියලා හිතෙනවා. ඒ නිසා පොඩි හරි ටයිම් ගැප් එකක් තියලා පටන් ගන්න. දැන් මෙතන මගේ සෙමෙස්ටර් එන්ඩ් එක්සැමිනේෂන් එකට මාසයක් හරියටම මාසයක කාලයක් තියෙනවා. ඉතින් ඒ ටයිම් ගැප් එකේ මට මොඩියුල්ස් 5ක් කවර් කරගන්න තියෙනවා. ඒත් මාසෙක ටයිම් ගැප් එකක් තියෙන නිසා ඒක මැනේජ් කරගෙන කරගන්න පුළුවන්. යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ඔයා A level කරන නංගි කෙනෙක් මල්ලි කෙනෙක් වුණත් O level කරන නංගි කෙනෙක් මල්ලි කෙනෙක් වුණත් මේ ක්‍රමය මතක තියාගන්න. ඕනම එක්සෑම් එකකට පොඩි ටයිම් ගැප් එකක් තියලා ස්ටඩීස් කරන්න පටන් ගත්තොත් ඔයාලට හොඳ රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න අද මට මේ ලෙසන් එක තමයි නෝට් එක කම්ප්ලීට් කරගන්න තියෙන්නේ. මම සාමාන්‍යයෙන් නෝට් එක ගහන ගමන්ම තමයි පාඩම් වල ටික කරගන්නේ. හැබැයි මේ පාඩම අපිට කළා දැන් මාස 4ක් 3ක් විතර වෙනවනේ. ඒ නිසා මුලින්ම මේ පාඩම ගැන අයිඩියා එකක් ගන්න මතක් කරගන්න මම YouTube එකකින් මේ පාඩමට අදාළ වීඩියෝ එකක් බලලා හිටියා. ඉතින් ඊට පස්සේ තමයි මම මගේ නෝට් එක කම්ප්ලීට් කරන වැඩේ පටන් ගත්තේ. මේකෙන් හොඳ අයිඩියා එකක් අරගෙන නෝට් එක කම්ප්ලීට් කරන්න යද්දී අපිට ගොඩක් හොඳට අපේ නෝට් එක කම්ප්ලීට්ලි හදාගන්නත් පුළුවන්. අනික මම පාඩම් කරගෙන නෝට් එක හදන්නේ. ඒකට මේක ගොඩක් පහසුයි. මම කලින් කිව්වත් වගේ ඔන්න මැක්‍රෝ ඉකොනොමික්ස් වලින් තමයි මම අද මගේ ස්ටඩි ස්ටාර්ට් කළේ. ඉතින් දැන් මේ මම නෝට් එක හදාගෙන යන ගමන් මම නෝට් එක හදාගෙන යන අතරෙම තමයි පාඩම් කරගන්නේ. අර කලින් කිව්වත් වගේ. ඒක හරිම ලේසි ක්‍රමයක්. මොකද ඉතින්ම අපිට තියෙන්නේ අපිට අදාළ කොටස හොඳට කියවලා තේරුම් අරගෙන ඒක ගැන අයිඩියා එකක් අරගෙන අපි පාඩම් කරන්න ඕන කොටස තියෙනවනේ. ඒක හොඳට පාඩම් කරගන්න. ඊට පස්සේ මතකින් තමයි ඔයාගේ නෝට් එක හදාගන්න ඕනේ. ඒ ක්‍රමේ try කරලා බලන්නකෝ. ඔයාලටත් ගොඩක් හොඳ රිසල්ට්ස් හම්බෙයි. අනිත් ටිප් එක තමයි ඔයාලා ගොඩක් වීඩියෝස් වල මේ ටිප් එක දැකලත් ඇති අහලත් ඇති. පොමොඩෝරෝ ටෙක්නික් එක.
ඔයා පාඩම් කරන හැම විනාඩි 25කට 30කට පාරක්ම විනාඩි 5ක විතර පොඩි බ්‍රේක් එකක් ගන්න. මොකද අපි පාඩම් කරද්දී මයින්ඩ් එක රිලැක්ස් වෙන්න ඕනේ. ඉතින් එක ගොඩේ එක දිගට අපි පාඩම් කරන් ගියොත් අපි පාඩම් කරන කිසි දෙයක් අපේ ඔළුවට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා හැම විනාඩි 25කට 30කට සැරයක්ම විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔන්න ඔය අතරේ මම බ්‍රෙක්ෆාස්ට් අරන් හිටියත් පොඩි බඩගින්නක් ඇවිල්ලා මං ස්නැක් එකක් ගන්නත් ඉතින් අමතක කළේ නෑ. මොකද අපි බඩගින්න පාඩම් කරනවා නම් ඒක පාඩම් වැඩවලට හොඳ නෑ. මොකද අපි පාඩම් කරන දේ එතකොට ඔලුවට යන ප්‍රමාණය හරි පොඩ්ඩයි. ඔන්න ඉතින් තව ස්ටඩි ටිප් එකක් තමයි ඔයාගේ නෝට්ස් වල මෙන්න මේ වගේ charts, bar graphs වගේ දේවල් යොදා ගන්න එක. ඒකෙන් වෙන්නේ ඔයාගේ මතකෙට යන ප්‍රමාණය තව තවත් වැඩි වෙන එක. අපිට කරුණු මතකෙට යනට වඩා ගොඩාක් වේගකින් මේ වගේ charts, bar graphs වගේ දේවල් ඔලුවට යනවනේ රූප නිසා. ඒ නිසා මේ වගේ charts, bar graphs ඔයාගේ නෝට් එකටත් යොදා ගන්න අමතක කරන්න එපා. මොකද එතකොට ඔයාගේ ඔලුවට යන ප්‍රමාණයත් වැඩි, ඉක්මනට කරුණු ඔයාගේ ඔලුවට දාගන්නත් පුළුවන්. අනික තමයි අපි පාඩම් කරන්න ගද්දී ලොකු නෝට් එකක් තියෙනවා දැක්කම අපිට පාඩම් කරන්න හිතෙන්නේ නෑනේ. කම්මැලි හිතෙනවනේ. අන්න ඒ නිසා මේ ක්‍රමේ ගොඩාක් වටිනවා. මොකද chart එකක් විදියට තිබ්බම ඒක අර කරුණු වගේ නෙවෙයි, දැක්කම ආස හිතෙනවා. අනික chart එක මතකෙන් අපි මතක් කරන්න හදද්දී ඉක්මනට අපිට මතක් වෙන ප්‍රමාණයත් වැඩි. ඉතින් මම දැන් වෙද්දී මම මගේ නෝට් එකේ අන්තිම හරියටත් ඇවිල්ලා ඉවරයි. මේ තියෙන්නේ මම පැය දෙකක් එකමාරක් විතර තිස්සේ හදාගත්ත මගේ නෝට් එක. ඉතින් මේක අන්තිමට බලද්දී තියෙන සතුට මොකද දන්නවද? මොකද මගේ නෝට් එක විතරක් නෙවෙයිනේ කම්ප්ලීට්. මම අර කියපු විදිහට පාඩම් කරන කෙනෙක්ට නම් මේ වෙද්දී මේ ලියලා තියෙන හැම කරුණක්ම ඔයාට දැන් වෙද්දී ඔයාගේ ඔළුවේ පාඩමින් මතක තියෙනවා. ඔන්න ඉතින් මෝර්නින් සෙෂන් එකේ නම් මට එච්චරයි කරගන්න පුළුවන් වුණේ. මොකද ඊට පස්සේ මට පොඩි වැඩ වගේකට අපේ අම්මත් එක්ක එළියට යන්න වුණා. ඉතින් දැන් එන්න ආයෙත් ඊවිනිං සෙෂන් එකේ වැඩ ටික පටන් ගන්න. ඔක්කොටම කලින් මම දැන් ස්ටඩි ටේබල් එකේ පාඩම් කරන්නේ දැන්නේ. උදේ ඉඳන් පාඩම් කරේ උඩ සෝෆා එකේනේ. ඒ නිසා ඔයා ස්ටඩීස් පටන් ගන්න කලින් ඔයාගේ ඩෙස්ක් එක හොඳට ක්ලීන් කරගෙන ඉන්න. මොකද අපි පාඩම් කරන්න යන තැන අපිට ආස හිතෙන තැනක් වුණාම තමයි පාඩම් කරන්න ආස හිතෙන්නේ. ඉතින් මම දැන් හොඳට මගේ ඩෙස්ක් එක ක්ලීන් කරගත්තා. මොකද උදේ ඉඳන් යොසුනෙත් නැති නිසා පොඩි ඩස්ට් එකක් වගේ තිබුණා. ඒක නිසා දැන් මම මේ හොඳට ඒක ක්ලීන් කරගෙන ඉවර කරගත්තා. ඩීප් ක්ලීන් එකකට ගියේ නෑ. මොකද ඩීප් ක්ලීන් කරනවා නම් මේ බඩ හැම එකක්ම අයින් කර මම ක්ලීන් කරන්න ඕනේ. හැබැයි එච්චර වෙලාවක් නැති නිසා මම අද එහෙම කරන්න ගියේ නෑ. නිකන් දූවිලි වගේ තිබ්බ එක විතරක් ක්ලීන් කරගත්තා. දැන් වෙලාව හවස 5:05 විතර ඇති. ඉතින් මම දැන් බුදු පහන තියලා ඊළඟට මගේ වැඩ පටන් ගන්න තමයි ලෑස්ති වුනේ. බුදු පහනක් තියලා පාඩම් වැඩ පටන් ගත්තම තවත් හිත සංසුන් සැහැල්ලුයි. ඉතින් මේක පාඩම් වැඩවලට ගොඩාක් හොඳයි. මේ මං ස්ටඩි බ්ලොග් එකක් අරන් එන පළවෙනි වතාවනේ. ඉතින් ඔයාලා මේ වගේ ස්ටඩි බ්ලොග්ස් වලට කැමති නම් මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. මොකද දැන් ඉඳන් මගේ examination start වෙන නිසා දිගටම මේ වගේ ස්ටඩි බ්ලොග්ස් ඔයාලට මගේ channel එකෙන් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් එන්න අපි කම්මැලි නොවි ආයෙත් පාඩම් වැඩ පටන් ගමු. දැන් මේ ලෑස්ති වෙන්නේ හවස මගේ වැඩවලට අදාළව ආයෙත් to-do list එකක් ලියා ගන්න. මොකද මම උදේ ලියාගත්ත to-do list එකම මට උදේ complete කරගන්න පුළුවන් වුණා. දැක්ක නේද? අර මං කියපු දේ බොරුවක් නෙවෙයි. අපි to-do list එකක් ලියාගෙන මේ අදාළ කාල සීමාවට අපි මේ ටික ඉවර කරනවා කියලා decide කරගත්තොත් අනිවාර්යෙන් අපිට ඒක කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් ඔයාලගේ පාඩම් වැඩවලට කලින් to-do list එකක් ලියලා අද දවසට මම මේ කොටස ඉවර කරගෙන ගන්නවයි කියලා හිතාගන්න. උදේ මම මැක්‍රෝ ඉකොනොමික්ස් පාඩම් කරපු නිසා දැන් මම පාඩම් කරන්න යන්නේ ලෝ සබ්ජෙක්ට් එක තමයි. ඒ අතරව මට HRM එකේ පොඩි ලෙක්චර් එකක්ම නෙවෙයි පොඩි ස්ලයිඩ්ස් කිහිපයක් තිබ්බ බලා ගන්න. ඒකත් ඉවරයක් කරගන්නවයි කියලා මං හිතුවා. ඉතින් එන්න දැන් අපි සෙෂන් 2 එක ස්ටාර්ට් කරමු.
මගේ ස්ටඩි ටේබල් එක නම් තියෙන්නේ මගේ රූම් එකේ නෙමෙයි. වෙනම ස්ටඩි රූම් එකක තමයි ස්ටඩි ටේබල් එක තියෙන්නේ. ඉතින් ඒ නිසා අර සද්ද වලින් වෙන්න පුළුවන් ඩිස්ටර්බන්ස් එක ගොඩාක් අඩුයි. ඒ නිසා මේ වගේ නිදහස් තැනක ඔයාගේ ඩෙස්ක් එකත් ඇරේන්ජ් කරගන්න. ඒක පාඩම් වැඩ වලට ගොඩාක් ලොකු උදව්වක්. මම නම් ගොඩාක් කාම් වයිබ් එකට ආස කෙනෙක්. ඒක නිසා තමයි ස්ටඩි ටේබල් එකටත් වැඩිය නැචරල් වයිබ් එකක් ඕන නිසා අර බැල්කනි එක ගාවට වෙලා පාඩම් කරන්නේ. මම ගොඩාක් කැමති කුරුල්ලන්ගේ සද්ද, එතකොට ගස් කොළන් දිහා බලාගෙන පාඩම් වැඩ කරගන්න. ඒක පාඩම් වලට ඩිස්ටර්බන්ස් එකක් නෙවෙයි. ඒක නිසා අපේ මයින්ඩ් එක රිලැක්ස් වෙලා පාඩම් වැඩ වලට උදව්වක් තමයි වෙන්නේ. සාමාන්‍යයෙන් මං සෙමිස්ටර් එකකට පාඩම් කරන්න කලින් මගේ ඩෙස්ක් එක වෙනස් කරනවා. ඒ කියන්නේ ඩෙස්ක් මේකෝවර් එකක් කරනවා. ඉතින් මේ පාරත් මම ඒක කරන්න තමයි හිටියේ. මම ඒකට ඔන්ලයින් ඕඩර් කරපු බඩු ටික තාම ආවේ නැහැ. ඉතින් ඊළඟට මම ඔයාලට ඊස්තටික් විදියට ඩෙස්ක් එකක් මේකෝවර් කරගන්න හැටි බ්ලොග් එකකින් අරන් එන්නම්. මොකද ඒ බඩු ටික ආවම මගේ ස්ටඩීස් පටන් ගන්න හිටියනම් මට ටයිම් මදි වෙනවා. ඒ නිසා ඊළඟ vlog එකේ මම ඔයාලට aesthetic desk makeover එකක් අරගෙන එන්න. ඊළඟට දිගටම එන්නේ අර කිව්වත් වගේ study vlogs තමයි. මොකද මගේ examinations පටන් ගන්න නිසා study vlogs මේ දිගටම ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මගේ channel එකේ මම මේ තරම් දුරට වෙනකන් අරන් ඇවිල්ලා තියෙන්නේ day in life vlogs විතරනේ. ඉතින් මං හිතනවා study vlogs අලුත් වෙනසක් වෙයි කියලා මගේ YouTube family එකේ ඔයාලා හැමෝටම. ඉතින් ඒ නිසා study vlogs වලට කැමති අය මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්නත් එපා. ඔන්න දැන් නම් මම මේ මගේ ඩිනර් එක ගන්න ගමන් මගේ පාඩම් වැඩ වලින් පස්සේ ඉතින් vlog එක ඉවර නෑ. මේකෙන් පස්සේ session එකක් තියෙනවා. ඉතින් ඒකත් මාත් එක්ක ඔයාලා එකතු වෙන්න අමතක කරන්න එපා. මම සාමාන්‍යයෙන් නයිට් බර්ඩ් කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ මම රැට පාඩම් කරන කෙනෙක් නෙවෙයි. මට සාමාන්‍යයෙන් පාඩම් කරන්න පුළුවන් හොඳට මතක හිටින්නේ පාන්දරට පාඩම් කරොත් තමයි. ඉතින් ඒකයි මේ vlog එක එච්චර දිග වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ 11:30න් පස්සේ මම කිසිම පාඩම් වැඩක් කළේ නැහැ. ඉතින් ඒ වගේ මම පාන්දර නැගිටලා පාඩම් කරන දවසක වීඩියෝ එකකුත් ඔයාලට මම මගේ channel එකෙන් ළඟදිම අරගෙන එන්නම්. ඉතින් එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. මගේ වීඩියෝස් වලට ඔයාලා කැමති නම් මගේ vlogs බලන්න ආස හිතෙනවා නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න අමතක කරන්නත් එපා. ඒකට කරන්න තියෙන්නේ ගොඩක් පොඩි දෙයක්. මගේ නම ඉස්සරහා තියෙන subscribe button එක click කරලා bell icon එක උඩ tap කරන්න. ඉතින් අදට ගිහින් එන්නම්. ආයෙම තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම. bye bye.